හරි අදත් මගේ channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම ඕඩ කාලෙකින් වීඩියෝ එකක් ගහලා තින්නේ මේ ටිකේ විභාග වැඩයි පන්ති වැඩයි ඇස්සේ හිර වුණා. ඉතින් නිවාඩුවක් හම්බුච්ච වෙලාව තමයි වීඩියෝ එකක් ගහලා තින්නේ. අද අපි කතා කරන්න යන්නේ මේ ටිකේ ටිකක් වැඩියෙන් ලංකාවේ ජනප්‍රිය වෙන හැබැයි කවුරුත් වැඩි විස්තර දන්නේ නැති RTC එහෙම නැත්නම් red tail catfish TSN එහෙම නැත්නම් tiger shovel nose catfish ඔය දෙක හයිබ්‍රිඩ් කරලා හදපු TSN RTC හයිබ්‍රිඩ් එහෙම නැත්නම් leopard catfish කියන මාළුව ගැන එහෙනම් අපි වීඩියෝ එකට අපි මුලින්ම මෙයාලගේ නම ගැන කතා කරොත් මෙයාලට එක එක නම් කියනවා කට්ටිය TSN RTC හයිබ්‍රිඩ් එක කියලා කියනවා නැත්නම් හයිබ්‍රිඩ් catfish එක කියලා කියනවා නැත්නම් leopard catfish එක කියනවා කොහොමත් හුඟක් කට්ටිය දන්නේ TSN RTC හයිබ්‍රිඩ් කිව්වම තමයි එහෙම නැත්නම් මෙයාලගේ අර කලර් පැටර්න් එකයි ඒක මෙයාලට leopard catfish කියලා කියනවා. ඔයාලට ස්ක්‍රීන් එකේ ෆොටෝ ටිකක් පේනවා ඇති මාළු වගේ අර දිවියගේ වගේ පුල්ලි සහ ඉරි රටාව තියෙන හින්දා තමයි මෙයාලා leopard catfish කියලා කියන්නේ. මෙයාලා ඇත්තටම natural habit වල හම්බ වෙන මාළු නෙමෙයි. මෙයාලා lab වල hybrid කරලා හදපු මාළු. ඒ හින්දා මේ මාළුන්ට නිජබිමක් නැහැ. සාමාන්‍යයෙන් මෙයාලා lab වල ඔය මාළු breed කරන අය අතරේ lab වල හදන මාළු හින්දා මෙයාලට නිජබිමක් නැහැ. ඒක මෙයාලගේ හැඩය ගැන සහ වර්ණය ගැන කතා කරොත් මෙයාලා ඇත්තටම TSN ඒ කියන්නේ tiger shovel nose catfish ගේ දේහ රටාව තමයි ගන්නෙ. මෙයාලා පොඩි කාලේ ඉඳන් මෙයාලගේ වලිගේ රතු පාටයි red tail catfish වගේ. ඒක මෙයාලගේ ඇඟ පාට දෙකකට බෙදෙනවා. යට හරිය සුදු පාටටත් උඩ හරිය කළු පාටටත්. පොඩි කාලේ නම් වැඩි පැටර්න්ස් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ මෙයාලා පොඩි හින්දා. හැබැයි ලොකු වෙන්න මෙයාලා අප්ඩේට් වෙන්න මෙයාලගේ පැටර්න් ටික අපිට ගානට බලා ගන්න පුළුවන් leopard කෙනෙක් වගේ. ඒකම මෙයාලා කෑම ගැන කතා කරොත් මෙයාලා ඉස්සෝ සාලයෝ වැව් මාළු ඒ වගේ මාළු ඔයාලට ඕන જાතියක් මෙයාලට දෙන්න පුළුවන්. ඒකම තමයි මෙයාලා පොඩි කාලේ ඉඳන් අපිට hand feeding එහෙම නැත්නම් අර අතේ තියාගෙන කෑම කවන්න හුරු කරගන්න පුළුවන්. ඒක නම් හුඟක් මාළු වගේ අපි මාළුවත් එක්ක ඉන්න වෙලාව අනුව තමයි ඒක වෙන්නේ. මොකද මාළුව අපිට හුරු වෙන්න අපිට තියෙන බය නැති වෙනවා. එතකොට අපිට අතේ තියාගෙන උනත් මාළුවට කෑම දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාලා අඩි 3.5ක් වගේ ලොකු වෙනවා. සාමාන්‍ය ඇක්වේරියම් එක නැත්නම් ඔයාලා වීදුරු ටැංකිය එක හදනවා නම් ලොකු වීදුරු ටැංකියක සාමාන්‍ය අඩි 6ක විතර වීදුරු ටැංකියක වගේ හදනවා නම් මෙයාලා අඩි 3ක් සහ 3.5ක් වගේ යනකම් ඒකේ ලොකු කරගෙන හදන්න පුළුවන්. එහෙම නැතු ඔයාලා පොන්ඩ් එකක් දුන්නොත් නැචරල් වගේ හොඳ ෆිල්ටර් සිස්ටම් එකත් එක්ක පොකුණක් දුන්නොත් සාමාන්‍ය මෙයාලා අඩි 4.5 විතර ලොකු වෙන වෙලාවලුත් තියෙනවා. ඒක තමයි මෙයාලගේ ටැංක් සයිස් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ඔයාලා ලොකු එක්කෙනෙක් ජීවිත කාලෙම හදන්නේ බලාගෙන ඉන්නවා නම් එයාට සාමාන්‍යයෙන් අඩි 6ක 7ක විතර පොකුණක් තියෙනවා නම් වඩාත් හොඳයි පළල 3ක විතර. මොකද මාළුවට හොඳට හැරෙන්න කරන්න ඉඩ තිබ්බහම මාළුව ලොකු වෙනවා. සාමාන්‍යයෙන් මෙයාලා ඉන්න කැමති pH අගය ගැන කතා කරොත් මෙයාලා 6.5 7.5 අතර pH අගයක තමයි ජීවත් වෙන්න කැමති. මෙයාලට ඕනේ උෂ්ණත්වය ගැන කතා කරොත් සෙල්සියස් අංශක 26ත් සෙල්සියස් අංශක 30ත් අතර වගේ උෂ්ණත්වයක ජීවත් වෙන්න පුළුවන්. ඔයාලා මෙයාලව හරියට හැදුවොත් සාමාන්‍ය මෙයාලා අවුරුදු 15ක් අවුරුදු 16ක් වගේ ජීවත් වෙන උපරිම ආයු කාලය. ඒත් එක්ක තමයි ඊළඟට මෙයාලගේ ටැංක් මේට්ස්ලා ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මෙයාලා එක්ක ලොකු වෙන අනිත් මොන්ස්ටර් මාළු ඕනියෙක් කෙනෙක් හදන්න පුළුවන්. TSN එතකොට RTC peacock bass arowana stingray alligator ගා ඇරපයිමා ගොලියට් tiger fish ඒ වගේ මෙයාලා වගේම ලොකු වෙන සාමාන්‍ය මෙයාලා කටේ සයිස් එකට වඩා ලොකු වෙන ඕනි මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් මෙයාලත් එක්ක හදන්න පුළුවන්. මෙයාලා ඇත්තටම හුඟක් ඇක්ටිව් සහ හෙල්දි මාළු జాතියක්. හරියට හැදුවොත් ඔයාලා ඒත් එක්කම තමයි මෙයාලා සාමාන්‍යයෙන් ටැංකියේ යට හරිය ජීවත් වෙන මාළු. සාමාන්‍යයෙන් උඩට ආවොත් බඩගිනි වෙලා හරි කෑම කන්න හරි ආවොත් මිසක් එහෙම නැත්නම් කෑම දානකම් යට කොහේ හරි අඳුරු පරිසරයක තමයි මෙයාලා හැංගිලා ඉන්නේ. හුඟක් වෙලාවට මෙයාලා රැට තමයි ඇක්ටිව් වෙන්නේ. තනියෙන් හෝ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන්න කැමති මේ මාළු. හරියට හැදුවොත් බලා ගන්න ඇත්තටම ලේසි. සාමාන්‍යයෙන් වර්තමාන වෙළඳ පොලේ මිල ගැන කතා කරොත් සාමාන්‍ය අඟල් 3.5ක විතර පැටියෙක් 3000ත් 4000ත් අතර මින්දලකට අලෙවි වෙනවා ලංකාව ඇතුලේ. ඒත් එක්කම මෙයාලා ලංකාව, දකුණු ආසියාව සහ ඉන්දියාව, තායිලන්තේ ඔය වගේ රටවල් වල මොන්ස්ටර් ෆිෂ් හදන අය අතර හුඟක් ප්‍රසිද්ධයි.
ඒත් එක්කම ඔයාලට කියන්න ඕනි සුභාරංචියක් තමයි මේ ලෙපර්ඩ් කැට්ෆිෂ් එක මං ගාව සෙල් කරන්න ඉන්නවා මේ වෙනකොට. ඔයාලට ගන්න එහෙම ඌමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මං නම්බර් එක දාන්නම්. ඒකට මට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලට මාළුවෙක් මිලදී ගන්න පුළුවන් ලංකාව ඇතුළේ යන සාධාරණ මිලකට. ඉතින් ලෙපර්ඩ් කැට්ෆිෂ් එහෙම නැත්නම් RTC TSN හයිබ්‍රිඩ් කැට්ෆිෂ් ගැන මං හිතන්නේ ඔයාලට දැනගන්න තියෙන්නේ ඔය කරුණු ටික තමයි. මොකක් හරි මග ඇරුණා නම් මට ඒක කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. මම නම්බර් එක දාලා තියන්නම්. ඕනි මොකක් හරි තොරතුරක් දැනගන්න ඕනි වුණොත් මට කියන්න. මම ඒක කියන්නම් මම දන්න විදිහට. ඒකම තමයි මෙයාලා ඇත්තටම ලස්සන සහ ලොකු වෙන මාළු జాතියක්. ඒ හින්දා හදන්න කලින් මෙයාලට දෙන්න පුළුවන් ඉඩ ගැන පොඩ්ඩක් හිතලා බලලා මේ කෙනෙක්ව හදන්න ගන්න කියලා මං ඉල්ලනවා. ඒත් එක්කම තමයි අද අපේ වීඩියෝ එකේ අවසානෙට අපි ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් වැදගත් මොන හරි දෙයක් ගත්තා කියලා හිතෙනවා නම් මාව ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තව මේ වගේ මාළු ගැන නොදන්න ඔයාලගේ යාළුවෙක් ඉන්නවා නම් එයාටත් ෂෙයා කරන්න. මොකද මේ මාළු ගැන හැමෝම වැඩිය කොහෙවත් කතා කරන්නේ නැති මාළු జాතියක්. හරි එහෙනම් කට්ටිය සෙට් වෙලා ඉන්න ඉස්සරහට මම ලොකු පොන්ඩ් එකක් ගහන්න අයිඩියා එකක් තියෙනවා. එහෙම වුණොත් මම ඒකේ වීඩියෝ එකකුත් දානවා. කට්ටිය සෙට් වෙලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.